හරි. මම අද ඔයාලට අරගෙන ආවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයට බඳවා ගැනීම කියන එබැවින් ඒකේ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන්නේ 2025 නොවැම්බර් මාසයේ කියලා තියෙනවා. බඳවා ගන්න තනතුරු 6ක් දක්වලා තියෙනවා. අපි දැන් බලමු බඳවා ගන්න තනතුරු මොනවද කියලා. පළවෙනි එක තමයි ශේෂ්ත්‍ර මුරකරු. මේකේ තනතුරු 45ක් තියෙනවා. ඊළඟට ලෝරි රථ සහායක උදව්කරු. මේකේ තනතුරු 5ක් තියෙනවා. පර්යේෂණාගාර සහායක. මේකෙදි තනතුරු 37ක් තියෙනවා. රසායනාගාර කම්කරු. මේකේ තනතුරු 18ක් තියෙනවා. ග්‍රීසර්. මේකෙදි තනතුරු 35ක් තියෙනවා. සැලසුම් මුද්‍රණකරු උදව්කරු. මේකෙදි තනතුරු 8ක් තියෙනවා. ඒ වගේම වැඩි ප්‍රමාණය විදියට දක්වලා තින්නේ රුපියල් 61880ක්. අද ඔයාලට අරගෙන ආවේ මේ තනතුරු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික පරිභාෂා නොවන සේවා ගණයට බඳවා ගැනීම කියන එබැවින් විශ්‍රාම වැටුපකුල් ලැබෙනවා. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේදී වයස් 25 නොවැම්බර් මාසයේ කියලා දෙනවා. බාර ගන්න අවසාන දවසේ තනතුරු වයස අවුරුදු 18කට වැඩි වෙන්න ඕනේ. ඒ වගේම බලමු බඳවා ගන්න තනතුරු මොනවද කියලා. පළවෙනි එක තමයි ශේෂ්ත්‍ර අධ්‍යාපන සුසුකම් විදියට දක්වලා තියෙන අධ්‍යාපන පොදුසාධිපත්ත සාමාන්‍ය පෙළ විභාගයේ ලෝරි රථ සහායකට නොවැඩි වාර ගන්නකදී තනතුරු 5ක් තියෙනවා. අටත් පිරිසිදු පර්යේෂණාගාර සහායක විෂයන් 6ක් තනතුරු 37ක් තියෙනවා. එහෙම නැත්නම් රසායනාගාර කම්කරු මේකේ තනතුරු 18ක් සම්පූර්ණ කරලා තියෙනවා. මේකේ තනතුරට අදාළ වෘත්තීය සැලසුම් මුද්‍රණවල තියෙනවා. මේක විශේෂ තනතුරක් විදිහට සලකනවා කියලා තියෙනවා. ඒ වගේම වැඩි ප්‍රමාණය විදිහට දක්වලා තියෙනවා රුපියල් 61880ක් සලකනවා. ඒ වගේම මේ තනතුරු ආයුධපත් ඒ වගේම යවන්න ඕන පරිවාස කාලය තියෙනවා. මෙතනදී ඔයාලා අයගෙන් විස්ත්‍රාම වැටුපකුල් ලැබෙනවා. මුද්‍රණය කරගන්න ඕනේ. මෙතනදී වයස සීමාවදාසි දෙකම print කරලාත් බාර ගන්න අවසාන වයසනකොට වයස අවුරුදු පරීක්ෂණ ගාස්තු අඩු වෙන්න ඕනේ. ඒ වගේම අවුරුදු 40 මේ දාලා තියෙන ගිණුම් අංකයට ඔයගොල්ලෝ දාන්න ඕනේ. අධ්‍යාපන සුසුකම් විදියට දක්වලා තියෙන අධ්‍යාපන පොදුසාධිපත්ත සාමාන්‍ය පෙළ විභාගයේ ඒ වගේම ඔයාලා යවන්න නොවැඩි වාර ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණනේ සම්මාන දෙකක් සහිතව විෂයන් 6ක් සමත්ලා දාන්න. එහෙම නැත්නම් සඳහා විවෘත පදනමින් බඳවා ගැනීම 2020 සම්පූර්ණ කරලා තියෙට ලියලා ඊයපදිජිත බැලෙන් යවලා වෘත්තීය ඒ වගේම අයිති ගණන් විශේෂ නිවේදනය හරියට කියවන්න කියලා තියෙනවා. ඒ වගේම ගැසල් නිවේදනය ඒ වගේම ඇප්ලිකේෂන් එක කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඒ වගේම ආයුධම්පත් වාට මේ රැකියාව යවන්න ඕන ගැලපෙනවා කියලා හිතනවා නම් ඒ වගේම මෙතනදී ඔයාලා ආයුධම්පත් සම්පූර්ණ කරලා තියෙනවා නම් ආයුධම් කරන්න. ඒ වගේම වාට කඩදාසි දෙක දෙපැත්තම ළඟටම එන්න කරලා channel එක subscribe කරලා තියාගන්න. හා සම්මුඛ පරීක්ෂණ ගාස්තු විදියට රුපියල් 500ක් මේ දාලා තියෙන ගිණුම් අංකයට ඔයගොල්ලෝ දාන්න ඕනේ. ඒ රිසිට් එක ඇප්ලිකේෂන් එකේ අලවලා යවන්න ඕනේ. ඒ වගේම ඔයාලා යවන්න ලියුම් කවරේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ තනතුර මොකද්ද කියලා තනතුර දාන්න. සඳහා විවෘත පදනමින් බඳවා ගැනීම 2025 විදියට ලියලා ඊයපදිජිත බැලෙන් යවන්න ඕනේ. ඒ වගේම ආයුධම් කරන්න කලින් මේ ගැසට් නිවේදනය හොඳින් කියවන්න. මම ගැසට් නිවේදනය ඒ වගේම ඇප්ලිකේෂන් එක කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඔයාලට මේ රැකියාව බැලතු ගැලපෙනවා කියලා හිතෙනවා නම් ඒ වගේම ඉල්ලලා තියෙන සුසුකම් සම්පූර්ණ කරලා තියෙනවා නම් ආයුධම් කරන්න. ඒ වගේම ඔයාලට මේ වගේ රැකියාව බැලතු ඔයාලා ළඟටම එන්න ගන්න channel එක subscribe කරලා තියාගන්න. සුබ දවසක්.